අයිබෝවන් මඩුගල්ලි ගුරුනාන්සිතුමා අයිබෝවන් මඩුගලි ගුරුනාන්සිතුමා අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ වරමක් කියන්නේ කියලා. මෙහෙමයි දරුවෝ වරමක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුගේ පෙර පිනකට ලැබෙන දෙයක්. ඔක හැමෝටම ලැබෙන දෙයක්ුත් නෙවෙයිනේ. එතකොට ඔය වරමක් ගත්තාම වරම කාණ්ඩ හතරකට වෙන් වෙනවා. එකක් තමයි ආරූඪ විදිහට, අනිත් එක තමයි දිෂ්ටි විදිහට, අනිත් එක තමයි ආකර්ෂණ විදිහට, අනිත් එක තමයි කරණ මුණ්ඩක කියන ක්‍රමය. ඒ කියන්නේ කරණ මුණ්ඩකයක් කියන්නේ සාමාන්‍ය කනට ඇහෙනවා. කියන්නේ කෙනෙක් කතා කරලා කියනවා මේකයි මේකයි කියලා. හරි. එතකොට ආරූඪයක් ගත්තාම ආරූඪයේදි වෙන්නේ කෙනෙක් ශරීරයට ඇතුල් වෙලා, ඒ කියන්නේ ඕකත් වෙනමම කාරණයක් ගැඹුරට අධ්‍යයනය කරන්න ඕන දෙයක්. මේ එතකොට ඒක අපි පස්සේ කතා කරමු. මේ ආරූඪයකට කෙනෙක් ශරීරගත වෙලා ඒ කෙනා ඒ ශරීරයෙන් තමයි එළියට මේ ඇවිල්ලා වෙලා ඒක කතා කරන්නේ මේක මෙහෙමයි මේක මෙහෙමයි. එතකොට එන කෙනාට පේන කියන්නේ ඒ ශරීරය වෙන කෙනෙක් වුණාට හසුරවන්නේ වෙන කෙනෙක්. කොටින්ම කිව්වොත්. හරි. එතකොට ඒක තමයි ආරූඪය කියන්නේ. හරි. එතකොට අපි ගමු ආකර්ෂණ කියන කොටස. ආකර්ෂණ කියන්නේ අපි මේ විදිහටම ඉන්නවා. අපේ හිතට දැනෙනවා. ඒක මනසත් එක්ක තමයි සංසන්දනය වෙන්නේ. හරි. ඒ කියන්නේ අපි අපේ හිතට දැනෙනවා මේ මෙයාට මේ වගේ දෙයක් ඇති. මෙයාට මේ වගේ දෙයක් තියෙනවා. මේකට මේ දේ කළා නම් හරි. ඒකේ දෙන්නේ හිතට. හිතට එන දේ හරි. ඔකයි ආකර්ෂණ කියන්නේ. එතකොට දිෂ්ටියක් කියන්නේ ඇඟට ඇවිල්ලා ඇඟ ගැහිලා ඉවරලා ඒ විදිහට වයිබ්‍රේට් වෙනවා කියන්නේ අපි. ඒ විදිහට වයිබ්‍රේට් වෙනවා. එතකොට අර අපි අර නටනවා වගේ වෙන්නේ ඔළුව ගස්සලා එහෙම අර එන්නේ ආරූඪ. ඒ ආරූඪ. ඒ ආරූඪ. ඒ කියන්නේ ඔළුව කරකලා ගැහිලා ඇඟට කෙනෙක් ආවේශ වෙලා ඉවරලා කතා කරනවා. ඔයාට මේ වගේ දෙයක් තියෙනවා. මේ වගේ දෙයක්. ගෙදර තියෙනවා මේ වගේ ප්‍රශ්නයක්. ඒ දේවල් හරියට කියනවා නම් ඒක ආරූඪයක්. හරි. එතකොට වරමක් කියන්නේ ඔය කොට්ටාස හතරෙන් එකක්. වරමක් කියන්නේ ඔය කොට්ටාස හතරම හඳුන්වන එක. හා. රයිට්. ඔය වරම කියන එක තමයි කොට්ටාස වලට කැඩෙන්නේ. ඒ කියන්නේ වරම කෙනෙක්ට වරමක් තියෙනවා කියලා කිව්වම ඔය කොට්ටාස හතර තියෙන්න ඕනි. ඔව්. ඒ කොට්ටාස හතරෙන් එකක් තියෙන්න ඕන. හතරෙන් එකක් තියෙන්න ඕන. ඕක කොහොම පිහිටන අයත් ඉන්නවා. හරිද? ඕක ඔක්කොම ඒ කියන්නේ කරණ මුණ්ඩකේ දිෂ්ටිය ආරූඪි ඔය ඔක්කොම පිහිටන ඒවා තියෙනවා. නමුත් ඕකෙන් එකක් හරි තියෙනවා නම් එයාට තියෙන වරම. එතකොට වරමක් කියන්නේ ඒ අර කෙනෙක් ඇඟට එනවා කියන එකනේ. ඔව් ඒකේ ආරූඪයනේ. ඔව් ඒ ආරූඪය දැන් මඩුගල්ලි ගුරුනාන්සිතුමා කිව්වා ඒක පෙර පිනකට ලැබෙන දෙයක් කියලා. එතකොට පෙර පිනකට අපිට ආරූඪයක් විදියට කවුද එන්නේ? කවුද එන්නේ කියන එක. ඕක හොඳ ප්‍රශ්නයක්. මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ආරූඪයකට එන කෙනෙක් අපි වෙනවා වරමකටම. වරමක් අරගෙන එන්නේ අපේ මළගිය ඥාතින් වරින්. හරි. ඥාතියෙක් වෙනවා. ඒක සහෝදරයෙක් වෙන්න පුළුවන්. එතකොට අම්මා තාත්තා වෙන්න පුළුවන්. ආච්චි සීයා වෙන්න පුළුවන්. එතකොට Tamanට ආදරයක් තිබුණා නම් මෙයාට දෙයක් දෙන්න ඕන කියන එකේ හිටියා නම් ඒ කෙනා එනවා. හැබැයි ඕගොල්ලෝ ඒ කියන්නේ දැන් ඔයාලා කල්පනා කරන්න ඕන එක දෙයක් තියෙනවා. එහෙම ඥාතියෙක් එනවා නම් ඒ එන කෙනා පින් ඇති කෙනෙක්ද නැති කෙනෙක්ද කියන එක හරියට අඳුර ගන්න ඕනේ. හරි? පින් ඇති කෙනෙක් නම් තමයි පුතේ ආරූඪයක් දෙන්න පුළුවන්. හරි? නැතුව මේ නිකන් ඉබාගාතේ යන ඥාතියෙක් ඇඟට ඇවිල්ලා කතා කරා කියලා ඒක ආරූඪයක් වෙන්නේ නැහැ. එතකොට ගුරුනාන්සිතුමා මේ පින් ඇති මළගිය ඥාතියෙක් සහ පින් නැති මළගිය ඥාතියෙක් කියන අයගේ වෙනස කොහොමද අපි හඳුනගන්නේ? ඒක ඉතින් මෙහෙමයි සාමාන්‍යයෙන් ළඟ තියෙන කවුරු හරි හොඳ දන්න තැනකට දේවාලයකට ගිහිල්ලා වෙලා ඔක බලන්න ඕනේ. ඔක මෙහෙමනේ පෙළක් කට්ටිය කියනවා වරමක් දෙනකොට ලෙඩ කරනවා කියලා. හරි? ඒ කියන්නේ ඒ ශරීරය ලෙඩ වෙනවා කියලා. එතකොට තව කට්ටියක් කියනවා ශරීරේ දැන් ලෙඩ වෙනවා නම් ඒක වරමක් වෙන්නේ කොහොමද කියන කතාව. ඇයි හත්තලාම එතකොට දැන් වරමක් කියලා දැනගන්නේ කොහොමද කියන එක එක්කෙනෙක්වත් ඔලුවට එනවා. නෑනේ. එතකොට වරමක් තියෙනවා කියලා පෙන්වන්න එක්තරා ක්‍රමයක් තමයි ඔය ලෙඩ කිරීම. තව ක්‍රම තියෙනවා. යම් කිසි ආකාරයකින් ඒ කෙනා දැනුම් දෙනවා මේ එන්නේ වරමක් කියන එක. ඔව් අපි හිතමුකෝ මෙහෙම සරලව ගත්තොත් අපි හිතනවා මෙයාට තියෙන ඔළුවේ කැක්කුමක්. sorry. මේකට සාමාන්‍යයෙන් අපි ගන්නවා අවුරුද්දක් ඕනෙත් නෑ. අපි මාස 6ක් විතර ඔච්චර කාලයක් අපි ලෙඩක් තියාගෙන ඉන්නේ නෑනේ. මාස 6ක් විතර එක දිගට බෙහෙත් කරනවා. මේ ඔළුවේ කැක්කුම එක්කෝ එන්න වැඩි වෙනවා සහ නැත්නම් ඒ තිබ්බ විදිහටම තියෙනවා. මේක අඩුවක් වෙන්නේ නැහැ. එතකොට මේච්චර කාලයක් දැන් එක දිගට බෙහෙත් කරගෙන ඇවිල්ලා අපි කල්පනා කරනවා මොකද්ද මේකේ යථාර්ථය?
එතකොට මොකද්ද මේක මෙහෙම වෙන්න හේතුව? මේ කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නැහැ. දැන් මාස 6ක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් එක තැනකින් බෙහෙත් ගන්නෙ දවස් 4යි 5යි. එතනින් අඩු නැත්තම් තව තැනකට යනවා. එතකොට ඒ වගේ ගිහිල්ලා වෙලා බෙහෙත් කරලා මේ කල්පනා කරනවා මොකද්ද මේ වෙන්නේ මොකද්ද මේකේ ඇත්ත කතාව කියන්නේ. ඊට පස්සේ ඔන්න ඉන්න ගමන් කවුරු හරි කියනවා අන් අහවල් දැන හොඳයි මේ දේවාලෙට ගිහිල්ලා වෙලා ඔක බලන්න. එතකොට එයා බලලා ගියයි මොකක් හරි අමුනුෂ්‍ය බලපෑම මොකද්ද කියන එක බලලා ගියා. ඔන්න ඔතෙන්ට ගියාට පස්සේ තමයි ඔතනින් කියන්නේ මේ තියෙන වරම. ඔයාට වරමක් ඇවිල්ලා තියෙනවා. ඕක හඳුනා ගන්න දෙන එක පොයින්ට් එකක් තමයි ලෙඩක් කියන්නේ. හරි? හැමෝම ලෙඩ වෙනවා. මොන ශරීරයක් ගත්තාම ලෙඩ වෙන කෙනෙක් නෑනේ. හැමෝම ලෙඩ වෙනවනේ. හරි? අස්වාභාවික විදියට ඒක අන්න රයිට්. දිගටම රඳා පැවතුනොත් හරි. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන මේ තියෙන්නේ ආරූಢයක් පෙර සලකුණක් ඔව් කියලා. සලකුණා. ඕක සලකුණා. කොටිම කිව්වොත් සලකුණා. මේ එතකොට දැන් පෙළ කට්ටිය කියනවා ඔය මම දැන් ගොඩාක් වෙලාවට මම දැකපු දෙයක් තමයි අපි ගත්තාම දැන් මල ගෙදරක මේ ඒ වගේ තැනකට යන්නේ නැහැ ආරූಢයක් තියෙනවා නම්. හරි? වරමක් තියෙනවා නම් යන්නේ නැහැ. කිල්ල කියලා. එතකොට ඒක ඇත්තටම ඒක මේ සාමාන්‍යයෙන් ගත යුතු දෙයක් නෙවෙයි. මොකද හැමෝම මැරෙනවානේ. මල ගෙදරකට ගියා කියලා ආරූಢයක් හිර වෙන්නේ නැහැ. හරි? ඔය යාතිය හිර වෙන කතන්දරයකුත් කියනවනේ. එතකොට ඒ වගේ දේවල් වලින් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි හිතමුකෝ දානේ ගෙදරක ගියා. බෙර ගහන තැනක පන්සලකට පිරිත් මණ්ඩපයකට ඒ වගේ ගිහාම මේ කට්ටිය ආරූඪ වෙලා දඟලනවා නටනවා ඇඟට අමාරුයි ඉන්න බෑ කලන්ති ගතිය ක්ලාන්ත ගතිය ඔව් ඒ කියන්නේ බෙර සද්දයකට කියන්නේ ওই ශබ්ද පූජාවලදී ආරූඪ ඇති වෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඒක කන්ට්‍රෝල් කරන්න ඕනේ ඒ කියන්නේ පාලනයක් තියෙන්න ඕනේ ආරූඪේ පාලනය කරන්න පුළුවන් නම් අන්න සුපිරි වැඩේ හරි එතකොට ඒක පාලනය වීමක් වෙන්න ඕනේ ඕක මේ අපි දැන් ඕක සාමාන්‍යයෙන් මං කිව්වනේ ඉස්සෙල්ලා ලෙඩ කිරීමේ ලකුණක් කියලා. ඕක තවත් ලකුණක්. තැනකට ගියාම ආරූඪ වෙනවා නම් ඇඟ ගැහෙනවා නම් ක්ලාන්ත ගතිය නම් මේ ඇඟ පණ නැති ගතිය වගේ නම් ඕකත් එක් සලකුණු. හරි? එතකොට එතෙන්දී අපි බලන්න ඕන මේ තියෙන්නේ ආරූඪයක්. යම් කිසි ඥාතියෙක් ඇඟට ආවේශ වෙලායි. හරි? හැබැයි ඕක හොයාගන්න එක පැත්තක් තියෙනවා. අපි හිතමු ෆෝන් එකේ අපි හැමෝගම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවානේ. එතකොට ෆෝන් එකක් ගත්තාම මේ ෆෝන් එකේ සෝස්ත්‍රයක්, බෙර ශබ්දයක්, එතනින් එහාට ගියාම පිරිතක් ඕවටත් ආවේශ වෙලා නටනවා නම් ඒක වරමක් නෙමෙයි පුතේ. ඒක ගිහිල්ලා කොහෙන් හරි බලව ගන්න මොකද්ද තියෙන කාරණේ කියන එක. හරි? එහෙම මේ ෆෝන් එක බබල් එක ස්පීකර් එක ඔක ඇහුණා කියලා එහෙම නටන්නේ නැහැ. ඕක අර ලයිව් වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ මේ දැන් මෙතන බෙර ගහනවා නම් මෙතනට ආවේශයක් ආවොත් ඒක පාලනය කරගන්න බැරි නම් එයාට එයා නටනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අරක ෆෝන් එකකින් කවුරු හරි කාවඩියක් හරි මේ බෙර ශබ්දයක් හරි පිරිතක් හරි අර මේ දාපුවම මේක මෙතන නටනවා නම් ඒක වෙනමම කතාවක්. ඒක ඉතින් මට කියන්න බෑ මෙහෙමයි කියලා. මේ ඒක ගොඩක් හොඳයි පරීක්ෂා කරගන්න ඕන. බොහොම ස්තුතියි මේ මඩුගල්ලි ගුරුනාථතුමා. අපි නැවතත් මේ විදිහම කතා බහකින් හමු වෙමු. අයබෝවන්. අයබෝවන්.